Hi, welcome back to my YouTube channel. මීඩියා කරන අංගිලමල්ලිට මට ගොඩක් කිව්වා අක්කේ ඊළඟට 6 වෙනි පාඩම අරගෙන එන්න කියලා. ඉතින් 6 වෙනි පාඩම ඉල්ලපු ඔයාලා වෙනුවෙන් තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. 2026 එක්සෑම් එකත් ළඟ ඉන්න නිසා මම හිතුවා 6 වෙනි පාඩම ඔයාලට ගෙනවොත් හොඳයි කියලා. ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු අද අපේ වීඩියෝ එකට. මාධ්‍ය සාක්ෂරතාවය හා මාධ්‍ය විචාරය කියන පාඩමෙන් අහන්න පුළුවන් MCQ පොයින්ට් ටික අපි මුලින්ම කතා කරමු. එහෙනම් ඔයාලා මං කියන ටික පොයින්ට් වශයෙන් දාලා පැහැදිලිව ලියා ගන්න. පළවෙනි එක මාධ්‍ය සාක්ෂරතාවය. ඒ යටතේ ලියන්න ජනමාධ්‍ය සංදේශ කියවා වටහා ගැනීමට භාවිතා කිරීමට පවතින හැකියාව, නිපුණතාවය හා දැනුම මෙනමින් හැඳින්වේ. දෙවැනි පොයින්ට් එක මෙය දෙවන ලෝක යුද්ධයට පසුව විෂයක් ලෙස බිහි වී තිබේ. තුන්වෙනි පොයින්ට් එක ප්‍රධාන කොටස් තුනක් යටතේ මෙය පැහැදිලි වේ කියලා දාලා ඔයාලා ස්වකේන්ද්‍රය, ඥාන ව්‍යුහය, කුසලතා කියලා දාලා පොයින්ට් වශයෙන් ලියා ගන්න. ඔයාලා ඒකේ තේරුම ඔළුවට දාගන්න. මොකද ඒක විස්තර කිරීම ප්‍රශ්නයක් විදියටත් අහන්න පුළුවන්. ඒ නැත්තම් MCQ එකක් විදියටත් අහන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු ප්‍රයෝජන. ඔයාලා පොයින්ට් එකක් විදියට ප්‍රයෝජන දාලා මං කියන ටික මේ පහළට ලියාගෙන යන්න. පළවෙනි එක ජනමාධ්‍ය ලබා ගැනීමට කැමැත්ත වැඩිවීම. දෙවෙනි එක මානසික චර්යා පද්ධති පාලනය. තුන්වෙනි එක මාධ්‍ය පාලනයට බලය. ඊළඟ පොයින්ට් එක මාධ්‍ය විචාරය. ඊට පහළින් ඔයා මෙහෙම ලියා ගන්න. කිසියම් දෙයක අගය, විශ්ලේෂණ, විග්‍රහය, අර්ථකථනය වේ කියලා. ඊළඟ පොයින්ට් එක දෘෂ්ටිවාද කියලා දාලා පහළට ලියන්න මාක්ස්වාදී, මනෝවිශ්ලේෂණවාදී, ස්ත්‍රීවාදී කියලා. ඔයාලා පොයින්ට් විදියට මේවා දාලා මේකේ තේරුමත් පොඩ්ඩක් ඔළුවට දාගෙන යන්න. පළවෙනි එක විශ්ලේෂණය. මාධ්‍ය සංදේශයක අන්තර්ගතව ඇති හෝ සංයෝග වී ඇති ද්‍රව්‍ය අංශයන් වෙන් කිරීම. එතකොට ඇගයීම මාධ්‍ය සංදේශෙහි ගුණ අගුණ සොයා බලමින් තක්සේරුකරණය කිරීම. එතකොට කාණ්ඩකරණය මාධ්‍ය සංදේශය කාණ්ඩවලට බෙදා වෙන් කිරීම. අනුමානය කරමින් සමස්ත සංදේශය තුළම ඇතුළත් වෙන දේ සිතා බලා සමස්ත රටාවම අනුමානය කිරීම තමයි ඒකෙන් කියවෙන්නේ. නිගමනය මාධ්‍ය සංදේශයෙහි පොදු තත්ත්වයන් ඇසුරින් විශේෂිත යමක් නිගමනය කිරීම. සංශ්ලේෂණය මාධ්‍ය සංදේශයෙහි සමස්තයට ගලපමින් නව කරුණක් ගොඩනැගීම. එතකොට වියුක්තිකරණය කියන්නේ මාධ්‍ය සංදේශයේ හරය හැවත් වැදගත් කරුණු ඉතා කෙටියෙන් පැහැදිලි ලෙස දැක්වීම. දැන් මං කිව්වේ විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතා ටික තේරුම සහිතව. අනිවාර්යෙන් ඔයාලා පොයින්ට් විදිහට වගේම මේකේ තේරුමත් ඔළුවට දාගෙන යන්න. එතකොට ඔයාලට රචනා ප්‍රශ්නයක් ලියන්න આવොත් ලියා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඊළඟ පොයින්ට් එක මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමේ මූලික කරුණු. ඔයාලා එහෙම දාලා මේ ටික ලියා ගන්න. අර්ථය, අදාළ බව, පෙළඹවීම, පක්ෂපාතීත්වය, විශ්වසනීයත්වය, විකෘතිකරණය, සඵලතාව, ශූර මෙහෙයවීම, ඒකාකෘතික භාවය, ඇගයීම කියලා. ඔයාලට මම මේ කරුණු වල සරල අදහසක් දෙන්නම්. එතකොට ඔයාලට ඒ ගැන චුට්ටක් ඔළුවට දාගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. ඔයාලා අර්ථය කියලා දාලා මෙහෙම ලියා ගන්න. සිටු ප්‍රකාශිත නොවන යමක් පිළිබඳව පැහැදිලිව sannivedanaya කිරීම. ඊට පස්සේ අදාළ බව කියලා දාලා ලියා ගන්න. මාධ්‍ය සංදේශය කොතෙක් දුරට අපට අදාළ වේද යන්න විචාරය කිරීම. පෙළඹවීම කියලා ඔයාලා ලියා ගන්න. මාධ්‍ය මගින් පුද්ගල විශ්වාසයන්, ආකල්ප හෝ හැසිරවීම කෙරෙහි බලපෑම් ඇති කර පිළිගැනීමට යටත් කිරීම. ඒතර පක්ෂපාතීත්වය කියලා දාලා ලියා ගන්න. යම් ආකාරයකට එක් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විශේෂත්වයක් දැක්වීම.
එතකොට විශ්වසනීයත්වය අපිට පිළිගත් විනිශ්චයක් විදිහට පොඩ්ඩක් සරලව පැහැදිලි කරන්න පුළුවන්. ඊට පස්සේ විකෘතිකරණය කියන්නේ සංදේශ වෙනස් කිරීම. එතකොට සඵලතාව කියලා කියන්නේ අපේක්ෂිත ප්‍රතිඵලය ඉදිරිපත් කිරීමේදී කිසියම් සාර්ථකත්වයක් ලබා ගැනීම. ශූර මෙහෙයවීම කියලා කියන්නේ දක්ෂ ලෙස අපගේ මනස හැසිරවීම. ඒත් එක්කම මම කියන්නම් සංදේශ වෙනස් කිරීමට බලපාන අංග විදියට ප්‍රමාණය, ගුණාත්මක භාවය, සම්බන්ධතාව හා ආකාරය බලපානම ඔයාලා මේකම ඒකත් පොයින්ට් එකක් විදියට දාගන්න. මොකද MCQ වලට අහන්න ඉඩකඩ තියෙනවා. ඊළඟට ඒකාකෘතික භාවය, ඒකෙන් අදහස් කරන්නේ එකම මානසික මට්ටමකට අපගේ මනස නිර්මාණය කිරීම. ඊළඟට ඇගයීම ගැන කිව්වොත් ඇගීම කියලා කියන්නේ සංදේශය සාරාංශ කර ඒකේ තියෙන නිගමනය. ඒ කියන්නේ ඇගීමක් කියන්නේ අපිට හිතන දේ විශ්ලේෂණයට පත් කිරීම තමයි මේ ඇගීමක් කියලා කියන්නේ. ඔයාලට දැන් මං කිව්වා 6 වෙනි පාඩමෙන් අහන්න පුළුවන් MCQ පොයින්ට් ටික. ඒකම මම රචනා ප්‍රශ්න වලටත් ඔයාලට උත්තර හදාගන්නත් එක්කම පුංචි අදහසක් දුන්නා. අපි දැන් කතා කරමු ඊළඟට මේ පාඩමෙන් අහන්න පුළුවන් රචනා ප්‍රශ්න ටික මොනවද කියලා. පළවෙනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාවය යන්න හඳුන්වන්න. දෙවැනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාවයේ තෙවදෑරුම් සිද්ධාන්ත 3 නම් කර පැහැදිලි කරන්න. තුන්වෙනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාව තුළ දක්නට ලැබෙන මාන 4 පිළිබඳව විමසන්න. හතරවෙනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාවයේ ප්‍රයෝජන විමසන්න. පස්වෙනි ප්‍රශ්නය මාධ්‍ය සාක්ෂරතාවයේ ලක්ෂණ පිළිබඳව පැහැදිලි කරන්න. හයවෙනි ප්‍රශ්නය මාධ්‍ය විචාරය යන්න හඳුන්වන්න. හත්වෙනි ප්‍රශ්නය මාධ්‍ය විචාරයේ කාර්යභාරය පැහැදිලි කරන්න. අටවෙනි ප්‍රශ්නය විචාරයේදී වැදගත් වන මූලික කරුණු පිළිබඳව හඳුන්වන්න. නවවෙනි ප්‍රශ්නය මාධ්‍ය විචාරය තුළ දක්නට ලැබෙන දෘෂ්ටිවාද පිළිබඳව විමසන්න. 10 වෙනි ප්‍රශ්නය මාධ්‍ය හා දෛනික ජීවිතය පිළිබඳ හඳුන්වන්න. 11 වෙනි ප්‍රශ්නය මාධ්‍ය හා සංදේශයන්හි සම විෂමතා පිළිබඳව පැහැදිලි කරන්න. 12 වෙනි ප්‍රශ්නය මාධ්‍ය සංදේශ ආධිපත්‍ය පිළිබඳව විස්තර කරන්න. 13 වෙනි ප්‍රශ්නය මාධ්‍ය ආර්ථිකය පිළිබඳව හඳුන්වන්න. 14 වෙනි ප්‍රශ්නය මාධ්‍ය හා තාක්ෂණය පිළිබඳව පැහැදිලි කරන්න. 15 වෙනි ප්‍රශ්නය මාධ්‍ය හා සංස්කෘතිය පිළිබඳව කෙටියෙන් පැහැදිලි කරන්න. 16 වෙනි ප්‍රශ්නය මාධ්‍ය හා මායාව පිළිබඳව කෙටියෙන් හඳුන්වන්න. 17 වෙනි ප්‍රශ්නය විචාරශීලී ග්‍රාහකයා යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. 18 වෙනි ප්‍රශ්නය විචාරශීලී ග්‍රාහකත්වය කෙරෙහි බලපාන සාධක 4ක් විමසන්න. 19 වෙනි ප්‍රශ්නය විචාරශීලී ග්‍රාහකයෙකු සතු කුසලතා 4ක් පැහැදිලි කරන්න. 20 වෙනි ප්‍රශ්නය මාධ්‍ය සංදේශයක් විශ්ලේෂණය කිරීමේ අරමුණු 4ක් පැහැදිලි කරන්න. මං හිතනවා අද 6 වෙනි පාඩම පිළිබඳව ඔයාලා පුංචි හරි අදහසක් අරගෙන මේ පාඩම කරගනීවි කියලා. ඉතින් මගේ වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉඳන් අවසන් වෙනකන් අහන් ඉඳපු බලන් ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. ඒ වගේම මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරලා නොදන්න යාළුවෙක්ට share කරන්න කියලා ආදරයෙන් මතක් කරනවා. අනිවාර්යෙන් ඔයාලා මට ඊළඟට ඕන පාඩමත් කමෙන්ට් කරන් යන්න. මං අනිවාර්යෙන් ඔයාලට ඒ පාඩම් වලත් වීඩියෝස් අරන් එන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් පාඩම් වැඩ ටික හොඳට කරගෙන පරිස්සමට ඉන්න කියලා ආදරයෙන් මතක් කරන ගමන් මම මේ වීඩියෝ එක අවසන් කරනවා. බයි බයි.